මම මහේස් අබේපිටිය රැකියා විරිත් උපාධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු. අද දින අපි රැකියා විරිත් උපාධාරීන් ලෙස අද අග්‍රාමාත්‍ය හර්නි අමරසූරිය අගමැතිනිය හම්බ වෙන්න ආවේ මේ ප්‍රශ්නයට අදාළව රැකියා විරිත් උපාධාරීන්ගේ ප්‍රශ්නයටත් ඒ වගේම තමයි පළාත් ගුරු විභාග ගැසටීම සහ ගැසට් නොවීම සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන ගැටලු සම්බන්ධව කතා කරගන්න. ඒකෙදී අපි ප්‍රධාන වශයෙන්ම මේ ආණ්ඩුව ඇතුලේ රැකියා විරිත් උපාධාරීන් 35000කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. ඒවට රැකියා ලබා දීමට අදාළව මොකක්ද අරගෙන තියෙන ක්‍රියාමාර්ග සහ මැතිවරණයට පෙර දුන්නු පොරොන්දු ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක ඇතුළත් කරපුව ක්‍රියාත්මක වෙනවද කියන එක සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ඒකෙදී ප්‍රධාන වශයෙන්ම අපිට පැහැදිලි පොරොන්දුවක් මැතිවරණයේ දී පොරොන්දුවම මේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම මේ අය ඉටු කරනවා කියන එක අපිට සඳහන් කරා. එකක් රැකියා විරිත් උපාධාරීන්ගේ 20000ක් ගුරු සේවයටත් 12000ක් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ඩිජිටලයිස් කරන්නට අදාළව ආණ්ඩුවේ ඒ වැඩ පිළිවෙලට අදාළ 12000ක් බදවා ගන්නත් ඒ කියන්නේ වරාය රේගුව සංචාරක දෙපාර්තමේන්තුව ආදී සියලු ශේත්‍ර වලට තව 3000කුත් බදවා ගන්න සැලැස් මේ විදිහටම කරනවා කියන එකත් ළඟදී විච්ච කැබිනට් එක ඇතුළේ මේ පිළිබඳව සාකච්ඡා කරලා තීන්දුව වලට එළඹුණා කියන එකත් සහ මේ එන අයවැයට අදාළව මේ රැකියා විරිත් උපාධාරීන්ට රැකියා ලබා ගැනීමට දාගෙන මැදිහත් වෙනවා කියන එකත් අපිට අගමැතිතුමියගේ සාකච්ඡාව ඇතුලේ මෙතනින් එහාට තියෙන සාකච්ඡා දිගට අරයි යනවා කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඒ වගේම තමයි වයස් සීමාව ප්‍රශ්නයක් දැන් ඇවිල්ලා තිනවා විශාල ලෙස දීර්ඝ කාලයක් රැකියා නොලැබීම සහ උපාධිය ගැනීම පරක් වීම නිසා අන්න ඒ අයගේ වයස් සීමාවට අදාළ ගත්තොත් කැබිනට් එකේ තීන්දුවක් අරගෙන ඒක වෙනස් කරන්න එකඟ වෙලා තියෙනවා. ඊළඟට පළාත් ගුරු විභාග පවත්වා දෙන විශේෂම ගත්තොත් දකුණු පළාතේ ගුරු විභාගයේ ඉතාම අක්‍රමිකතා සහිතව සහ අවිධිමත්ව කැසට් කරපු එකක්. අනිත් පළාත් සියල්ලගේම මධ්‍යම ඊළඟට උතුරු මැද සබරගමුව බස්නාහිර ඊට පස්සේ වයඹ මේ වගේ සියලු පළාත්වල ඉතාම අර්බුද ගොඩක් සහ උතුරු මැද කියන පළාත්වල ඉතාම අර්බුද ගොඩක් ගුරුවරුන් බදවා ගැනීම සම්බන්ධයෙන් මතුවලා තියෙනවා. ඒවා විශේෂ අවධානය ලක් කළේ ආණ්ඩුකාරවරුත් එක්ක කතා කරලා ඒක සෙට් වෙන් කරන්නත් දැනට බඳවා ගන්න පුළුවන් සීමාවේ තියෙන සියලුම දෙනා බඳවා ගන්නත් කටයුතු කරනවා කියන එක සාකච්ඡා කරා. ඒ වගේම තමයි උපාධිධාරීන් එක්ක මේ ඉදිරි හදන අයවැයට අදාළව මේ රැකියා ලබා දීමට අදාළ බජට් එකට අදාළව වැඩපිළිවෙල කතා කිරීම සඳහා දෙසැම්බර් මාසයේ අවසානයේට ජනවාරි මාසයේ මුල වෙනකොට විශේෂම කතෝ රාජ්‍ය පරිපාලන ඇමතිතුමාත් ඒ වගේම තමයි ජනාධිපති ලේකම්වරයාත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමිය හා ඒ කාර්ය මණ්ඩලයත් එක්ක උපාධිධාරීන්ට පුළුල් සාකච්ඡාවක් දීලා මේක කොහොමද ඉදිරියට කරන්නේ සහ මේකට අදාළ කරන ක්‍රියාමාර්ග ගන්න කියන එක සම්බන්ධයෙන් කතා කරා සහ ඒකට අවස්ථාවක් අපිට ලැබෙනවා කියලා. ඒ නිසා මේ ආණ්ඩුව ගැන අපිට විශ්වාසයක් තියෙනවා. විශ්වාසයක් තියෙනවා විතරක් නෙමෙයි ජනතාවත් එක්ක සම්බන්ධ වෙමින් මේ රැකියා විරිත් උපාධාරීන් එක්ක එකට එකතු වෙමින් මේ ප්‍රශ්නේ විසඳන්න සැලසුමක් තියෙන බව අපිට නිශ්චිතවම පැහැදිලි සහායකට අදාළ කරන අදහස් ඉදිරිපත් කරා. ඒ නිසා අපි කියනවා මේ රටේ ඉන්න සියලුම රැකියා විරිත් උපාධාරීන් ඔබ කිසිදු ආකාරයක සැකයක් අවිශ්වාසයක් තියාගන්න එපා. අපි ඔබට රැකියාව ලබා දීම වෙනුවෙන් අනිවාර්යෙන් පෙනී හිටනවා වගේම තමයි මේ ආණ්ඩුවත් ඔබට රැකියාව විරිත් සියලු දෙනාට රැකියාව ලබා දීම වෙනුවෙන් කටයුතු කරනවා. ඒක නිසා මීට විරුද්ධව මතවාද හදමින් උපාධාරීන්ව නොමග යවමින් විවිධාකාරයේ මේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න හදන කටයුතු කරන්න එපා. මේ මොහොතේ අපි අවස්ථාවක් දෙමු. පෙබරවාරි මාසයේ අයවැය දක්වාම අපි සියලු දෙනා මේ ආණ්ඩුවට අවස්ථාවක් දෙමු. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ඇතුලේ මේක ජයග්‍රහණය කරන්න අපි නිශ්චිතවම මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න සියලුම උපාධාරීන් රැකියාව ලබා ගැනීමේ සටන අපි අත්හරින්නේ නැහැ. ඒක ලබාගෙන මිසක් පස්ස බලන්නේ නැහැ කියන කතාවත් අපි කියමින් සියලුම උපාධාරීන්ට අපි ආරාධනා කරනවා මේ වැඩපිළිවෙල සමග එකතු වෙන්න කියලා.